අයිබෝන් SL ග්‍රීන් ට්‍රී අද ඔබ හමුවට අප ආවා අපේ රටේ සුවිශේෂී පළතුරක් ශාකයක් ගැන ඔබව දැනුවත් කරන්න. ටික කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න අපි පෙළඹුණේ. අපේ රටේ විටමින් ගහ එන ඔබ වගේ දවස්වල අපේ වීඩියෝ එකකින් බලන්න ඇති. දැන් අද අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන ගහ ගැන. මේ ප්‍රෝටීන ගහ ගැන කිව්වට පස්සේ ගොඩක් අපේ රටේ තියෙන කතා බහුලවත් තියෙනවා. ඔබ දන්නවා ඇති අපේ ගෙවත්තේ තිබුණු විශේෂී ශාකයක් අද අප අතරින් වඳ වෙලා යන ශාකයක්. අපේ පොඩි ළමුන් එහෙම ගොඩක් දුරට මේක දන්නෙත් නැහැ. ගොඩක් තැන්වල දැන් ඇත්තෙත් නැහැ. ගොඩක් ඔය පැලවගාවකින් තමයි පොඩි පැලයක් උනක් ගන්න පුළුවන් වෙන්නේ. මේ ශාකයේ නම තමයි ලාවලු. මේ ලාවලු වර්ග දෙකක් තිබෙනවා. එකක් කොහොල්ල ලාවලු, අනිත් එක පිටි ලාවලු කියලා. මගේ අතේ තියෙන්නේ එම ලාවලු ඉදුණු පළතුරක්. එක ඉදිරි දෙකක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඊටාම ප්‍රෝටීන බහුල ආහාරයක් තමයි මේ ලාවලු කියලා කියන්නේ. අප්‍රොට්සියා කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ලාවලු වල ප්‍රධාන ගුණයක් තියෙනවා ප්‍රෝටීන ගුණය. කොලෙස්ටරෝල් වලට ඒ කියන්නේ අධික මේදයට ඊටාමත්ම හොඳයි. මේදය ඊටාමත්ම අඩු කර ගන්න පුළුවන් ශරීරයෙන් තියෙන පළතුරක් තමයි මේ ලාවලු කියලා කියන්නේ. විශේෂයෙන් පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවක් මේ ලාවලු වලට තිබෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ ලාවලු ගෙඩියක්. මම මේ කපපු ගෙඩියක් තියෙනවා. මේ තියෙන ලාවලු ඇටය මේ දුඹුරු පාට ස්වරූපයක් ගන්නවා. මේ තියෙන ලාවලු පිටි ලාවලු කියන්නේ මේක තමයි කොහොල ලාවලු කියලා જાතියකුත් තියෙනවා. මේ පිටි ලාවලු තමයි ගොඩක් ගුණයක් තියෙනවා කියලා මං අහලා තියෙන්නේ. අපේ ආච්චිලා සීයලා කියලා තියෙන්නේ. මේ ලාවලු පොඩි පැලයක් තමයි මගේ ළඟ මේ පෙන්눔 කරන්නේ. මේ අපේ වත්තේ ලොකු ගහකුත් තියෙනවා. අපි ඒකත් අන්තිමට පෙන්නන්න. පොඩි වැඩකුත් අද කරන්න සූදානම් වෙලා ඉන්නවා SL Green Tea තුලින්. බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊටමත් සුවිශේෂී අපේ රටේ තියෙන පළතුරක්. මේක පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙන පළතුරක්. අධික මේදයට ගොඩාක් දුරට ඔරොත්තු දෙන පළතුරක්. මේ පළතුර ඊටමත් සුවිශේෂී අපේ රටෙන් වඳ වෙලා යන ශාකයක්. පුළුවන් නම් ගෙදරක හිටව ගත්තොතින් පාඩුවක් නැහැ මෙම ශාකය. එක්තරා කාලෙක මේ ලාවලු ශාකයේ මේ ලාවලු ගෙඩි මේ පළදාව නොඑක ආකාරයෙන් ආහාරයට ගෙන අපේ මුතු මිත්තන් අරගෙන තියෙනවා. මගේ ආච්චිසියයි මට කියලා තියෙනවා මේක පළතුරක් වශයෙන් අමතරව මේක පරිප්පු හිඟ කාලෙක 1950 ගණන් වල වගේ මට මතක විදිහට පරිප්පු හිඟ කාලෙක මේක මේ සාමාන්‍යයෙන් ඉදුණු ගෙඩි අරගෙන ලියලා පරිප්පු වෙනුවට ඒගොල්ලෝ භාවිතා කරා කියලා තව වෑංජන විදිහට මේක කන්න පුළුවන්. තව ලාවලු වලින් පිට්ටු කෑවා කියලා අපි අහලා තිනවා. නොයේ රස කතන්දර මේ ලාවලුත් එක්ක තියෙනවා. තේරවිලි එහෙමත් එහෙම අපේ බැඳිලා තියෙනවා අපේ ජන විහාරයත් එක්ක මේ ලාවලු සමග. අද අපි මේ ලෑස්ති වෙන්නේ ලාවලු වලින් ලාවලු ජූස් එකක් හදාගන්න විදියක් පෙන්වන්න. සමහර අය ලාවලු කන්න අකමැති. ඒක නිසා මේකෙන් ජූස් එකක් විදිහට හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතලම ලාවලු ගෙඩියක් අරගෙන එහෙම කපා ගත යුතුයි. දැන් මේක මෙහෙම කපා ගන්න ඕන. කපාගෙන ඉවරලා මේක ඇතුලේ තියෙන මදය බෙන්ඩර් එකකට දා ගන්න ඕන. ගොඩක් ඉදුණු ගෙඩියක් මේක. දැන් මේක බෙන්ඩර් එකට දා ගන්න ඕන. අපි මේ අපේ බෙන්ඩර් එකට මේ ලාවලු ටික මේ දාගෙන තියෙන්නේ. ඒ පළතුරින් අයින් කරගත්තු මදය ඇටෙත් අයින් කරලා මදය දාගෙන තියෙන්නේ. කැමති නම් සීනි ටිකක් එකතු කරගන්න පුළුවන්. සීනි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. කැමති නැත්නම් ලුණු පොඩ්ඩක් ඕන තමන්ට ඌමනා නම් දාගන්න පුළුවන්. මම පොඩ්ඩක් මේකට භාවිතා කරනවා අයිස් වතුර. පොඩ්ඩක් මේ අයිස් වතුර ටිකක් භාවිතා කරනවා. ඒක බෙන්ඩර් එකකින් හදා. අපි දැන් මේක බෙන්ඩර් කරලා බලමු කොහොමද හැදෙන්නේ කියලා. දැන් මේක හොඳට බෙන්ඩර් වෙනවා. හොඳට බෙන්ඩර් කරගන්න ඕන. මේ බෙන්ඩර් කරගත්ත ලාවලු ටික තමයි මේ තියෙන්නේ. මේක ලස්සන ජූස් එකක් විදියට දැන් මේ හැදිලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන්. තම ප්‍රණීතයි මේ තියෙන්නේ ඒ හදාගත්ත ජූස් එක. දැන් අපි පොඩ්ඩක් මේක රස බලලා බලමු.
අපේ ගෙදර තියෙන ලාවුළු පැලයක් ළඟට උඩින් දිස්සෙන්නේ අපේ ගෙදර තියෙන ලොකු ලාවුළු ගහ තමයි ඔය දිස්සෙන්නේ. අපිත් අපි ස්වමීප රූපරාමු ටිකක් එක ගමු. මේ දිස්සෙන්නේ ඒ ගහේ තියෙන ගෙඩිත් ඔබට දැන් පේනවා ඇති. මම දන්නේ මේ මටත් වැඩිය මේ ගහ වයසයි. ගොඩක් වයසක ගහක් අපේ සීයලා අච්චිලා අපිට දීලා ගියපු දායාදයක් තමයි මේ ලාවුළු ගහ. මේ විදිහට ඔබට පේන්න තියෙන්නේ. මට වෙන ගොඩක් වයසක ගහක්. ගොඩක් අය මේ ගහෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. මේ ශාකයෙන් ගෙඩි ගොඩක් අය අරගෙන ගිහිලා තියෙනවා. ස්නායු රෝග සඳහා, පිළිකා සෛල විනාශ කිරීම සඳහා, හෘද රෝග සඳහා ඉතාමත්ම ගුණදායක පළතුරක් විදියට මේ ලාවලු සඳහන් කරන්න පුළුවන්. අපේ රටේ තියෙන ප්‍රෝටීන ගහ විදියට බය නැතුව කියන්න පුළුවන් ශාකයක් තමයි මේ ලාවලු කියලා කියන්නේ. අපි පොඩ්ඩක් අපි හදාගත්ත මේ ලාවලු ජූස් එක පොඩ්ඩක් රස බලලා බලමු. ඔබත් හදාගන්න. පොඩි ළමෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට මේක හදලා දෙන්න. ඉතාමත්ම රස බීමක් බොන්න පුළුවන්. ඉතාමත්ම රසයි. මේකට කැමති නම් ලුණු ටිකක් දාගන්න පුළුවන්. සීනි ටිකක් වුණා තමන්ට පුළුවන් විදිහක දාලා මේක හදාගන්න පුළුවන්. අපේ රටේ අපේ දේවල් වසවිස නැති ශාක වලින් හැදෙන පළතුරු තමයි මේවා. විවිධ ආකාරයේ වෙළඳ පොලෙන් ජෑම් වර්ග වලට, කෝඩියල් වර්ග වලට හදලා එනවා. අපි ඒව සල්ලි දීලා අරගෙන අපේ මුදල් නාස්ති කරගෙන අපි ප්‍රයෝජනයට ගන්නවා. අපේ වත්යවත් තියෙන ලාවුළු ගහ කපලා වීසි කරනවා. අද ඔබට පූර්ණ දැනුමක් මේ ලාවුළු ශාකය ගැන ලැබෙන්නේ නැති. ශාකයක් නැත්තම් මේ බද්ද ශාකයක් කොතනකින් බද්ද ශාකයක් ගෙනල්ලා ඔය බද්ද ශාක විකුණන වෙළඳ කුටි තියෙන ඒ තැනකින් ගෙනල්ලා ගෙදර සිටවා ගන්න ඉතාමත් ප්‍රයෝජනවත් වෙන ශාකයක්. අපි මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. අපේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක මුල ඉඳන් බලලා share කරන්න, like කරන්න අපි ගිහිල්ලා එන්න. සුවබර දිවියක්. අයබෝවන්.